හිටපු කතානායකවරයෙකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයන් සමයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. 2022 වසරේ මේ මාස 9 වෙනිදා අරගලයේදී තිස්සමහාරාමයේ වාගම පිහිටි තම නිවස ඇතුළු දේපළ ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් 1,50,22,600ක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ ඔහුගෙන් අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ. තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත් ඒ වෙනත් අයෙකු නමින් ඇති බවත් මේ වනට අනාවරණය වී ඇති අතර එහි කිසිදු නිවසක් නොතිබූ බවත් එහිදී වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළි වී තිබේ. අදාළ දේපළ තමන් භුක්ති විඳින බවට චමල් රාජපක්ෂ දෙවරු පෙරසමක් දී ඇති අතර පසුව කළ විමර්ශනයේදී එහිදී වී ගබඩාවක් පමණක් තිබූ බව අනාවරණය වී තිබේ. ඒ අනුව වී ගබඩාවේ හානිය වන 2,22,600ක් හා නොතිබූ නිවසක් වෙනුවෙන් 1,48,00,000ක් වශයෙන් 1,50,20,600ක මුදලක් රජයෙන් ලබාගෙන තිබේ. මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛනයට පටහැනිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.